ඔය වින්දනය නතර වෙන අවස්ථාවක් තියෙනවා. ජීවිතයත් අවසාන වෙන එකේ ඔය වින්දනය කියන එක ඉවරන අවස්ථාවක් නැද්ද? ඔයා දැකලා තියෙනවද ජීවිතේ විඳිනවා කියන මිනිස්සුන්ව? ඇත්තටම මේ මිනිස්සු ජීවිතේ විඳිනවද? මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ මිනිස්සු ජීවිතේ විඳිනව නෙමෙයි. ඒ මිනිස්සු ජීවිතේ විඳින ගමන් ජීවිතේ යථාර්ථයේ තේරුම් ගන්නේ නැහැ. මේ ජීවිතේ විඳිනවා කියන්නේ එක පැත්තකින් තමන්ගේ ප්‍රශ්න, තමන්ගේ වගකීම් කියන දේවල් අත්හැරලා එක මොහොතකට එයා වින්දනයක් ලබා ගන්නවා. ඔය වින්දනය නතර වෙන අවස්ථාවක් තියෙනවා. ජීවිතයත් අවසාන වෙන එකේ ඔය වින්දනය කියන එක ඉවරන අවස්ථාවක් නැද්ද? ඔය වින්දනය කියන එකත් ඔයාගේ ජීවිතේ නතර වෙන අවස්ථාවක් තියෙනවා. අන්න ඒ නතර වෙන අවස්ථාව ආවට පස්සේ අර ඔයා ජීවිතේ විඳින කාලේ අත්තර දාපු වගකීම් ප්‍රශ්න ඔයාගේ ඔළුවට එකපාර කාලයත් එක්කම එන්න උත්සාහ කරනවා. ඉතින් ඔයා දකින්න දේට වඩා ඔයාගේ වගකීම් සහ ප්‍රශ්න ඔයාගේ ජීවිතය ඇතුලේ තියෙනවා. සමහරු ඒ ප්‍රශ්න හොයන්න යන්නෙත් නැහැ. ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න යන්නෙත් නැහැ. ඒ ප්‍රශ්න මගහැරලා Tamanගේ ජීවිතය ආතල් එකක් විදියට ජීවිතය ගෙන යන කට්ටිය අද ගොඩාක් සමාජය ඇතුලේ ජීවත් වෙනවා. ඉතින් ආතල් එකට එහා ගිය වගකීම් සහගත ජීවිතයක් ගෙවන මිනිස්සෙට ආතල් එකක් ගෙවන්න බෑ. අන්න ඒ විදිහට ආතල් එකට ජීවත් වෙන්න පුළුවන් මෙන්න මෙහෙම වුණොත්. Tamanට සල්ලි තියෙනවනම් Tamanගේ පෞල් පසුබිමට කිසිදු මහන්සියකින් තොරව Tamanට රිසිසේ ඕන තැනක ගිහිල්ලා එන්න හැකියාව තියෙනවා. පොසත් මිනිස්සු වින්දනය ලබන දේවල් සාමාන්‍ය මිනිස්සු, සාමාන්‍ය දුප්පත් මිනිස්සු දකිනවා. ඒ මිනිස්සු ඒව දැකලා ඒවට වහල් වෙලා ඒගොල්ලොත් ඒවම කරන්න උත්සාහ කරනවා. ඒගොල්ලන්ට ඒ වගේ ආර්ථික තත්ත්වයක් නැති වුණත් ඒගොල්ලොන්ගේ තියෙන රාජකාරි සියල්ලම අත්තර දාලා සමහරක් වෙලාවට ඒ අය හෙට රස්සාව ගියේ නැති වුණොත් බඩගින්නේ ඉන්න පුළුවන්. නමුත් ඒගේ ආසාව නිසාම එයා රස්සාවට නොගිහින්ම අර වින්දනය කියන ලබන දෙයට උත්සාහ කරනවා යන්න. ඉතින් එයාගේ වගකීම් සහ ප්‍රශ්න එක පැත්තක තියාගෙන ඕන තරම් මිනිස්සු Tamanගේ ජීවිතය වින්දනය හොයාගෙන යනවා. ඒ වගේම විනාශකාරී තත්වයකට යනවා. ඉතින් මේකේ ප්‍රතිඵලය එන්නේ අද හෙට නෙමෙයි. කාලයාගේ ඇවෑමෙන් තමයි මේ සියලු දේවල් ඔයාට හම්බෙන්නේ. කාලයාගේ ඇවෑමෙන් ඔයා සසඳනවා මට මොනවද මේ ජීවිත කාලයේ අවසානයේදී මට ඉතුරු වෙලා තියෙන්නේ. තවත් කෙනෙකු හා සසඳන්න පුළුවන්. ඔයාගේ ළඟම මිතුරෙක් හා සසඳන්න පුළුවන්. මම මොකද්ද මගේ අර තරුණ ජීවිත කාලයේදී මම ගෙවලා තියෙන්නේ. ඉතින් මට අද ලැබිලා තියෙන්නේ මොකද්ද? අද අරයට ලැබිලා තියෙන්නේ මොකක්ද කියන ප්‍රශ්නය ඔයාට එන්න පුළුවන්. නමුත් ඔක දැන් ඔයාට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් කාලයාගේ ඇවෑමින් ඔයාට මේ ප්‍රශ්නය දිගටම එන්න පුළුවන්. එතකොට ඔයාගේ ජීවිතයේ අවසාන භාගය ගත කරන්න වෙන්නේ ගොඩාක්ම දුක්ඛිතව. ඔබට ලැබිලා තියෙන දේ පිළිබඳව දුක් විවි තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් හරි අවබෝධයෙන් ඔයාගේ ජීවිතය ගෙන යන්න. ඉතින් ලකියා ටොක්ස් හැම වෙලාවෙම කියන්නේ එක්තරා හොඳ කාරණාවක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. ඉතින් ඒ වගේම වීඩියෝ එකක් තමයි මේකත්. ඉතින් ඔයාත් මේ වීඩියෝ එක බලන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න කියලා බොහොම ආදරයෙන් මතක් කරන ගමන් මන් නියඩ වෙනවා. එහෙනම් ඔයගලන්ට ජය වේවා.